ලක්ෂ 700ක් කෝටි 7ක් විතර වියදම් කරලා මට මේ හදලා දීපු පන්සල මේ තරම් විශාල පන්සලක් මට මොකටද? මම කල්පනා කළා අනුරාධපුර අටමස්ථානයේ වඳින්නේ බැතිමතුන් සඳහා නොමිලේ සත පහක්වත් ගන්න නැතුව පහසුකම් සපයන. මම හිතන්නේ අනුරාධපුරේ කොහෙවත් නැහැ. ලංකාව පුරාම මිනිස්සු අනුරාධපුරයට එනවා. මිනිස්සු අසරණයි. ඒ අනුරාධපුරයට එන ශ්‍රද්ධාකාමී බැතිමතුන්ට පුළුවන් අපේ පන්සලට ඇවිල්ලා හෙට සිට මේ වීඩියෝ එකම දකින්න අවස්ථාවේ සිට ඔබට පුළුවන් මේ ස්ථානයේ නවාතැන් ගන්න. නොමිලේ. මොකද අපි මට ඇති වෙන්න මම දැන් පින් කරගෙන ඉන්න අවුරුදු 20ක ජීවිතේ මිනිසුන්ට උදව් කරපු එකමයි කරේ. ඇති වෙන්න පින් කරගෙන ඉන්නේ මම මේ අරන් යන්නේ නැහැ. ඒක නිසා මම තීරණය කළා ඔබට බලන්න පුළුවන් මේ පුණ්‍ය භූමියම බැතිමතුන් සඳහා ඉවර කරන්න නොමිලේ. ඕනෑම කෙනෙකුට ලංකාවේ දස දෙසින් කොහේ ඉඳලා ආවත් මෙතෙන් සිට මේ මම ඉන්න ස්ථානයේ සිට පූජා නගරයට කිලෝමීටර් 8යි. ප්‍රධාන පාරේ ඉඳලා මේ ස්ථානයට මීටර් 100ක් විතර දුර තියෙනවා. 100කට අඩු ප්‍රමාණයක් 50 100. ඒ ඇවිල්ලා මෙතන නතර වෙලා ඔබට අපි පහසුකම් පෙන්වන්නම්. හිතේ හැටි. යනකොට මේක මගේ මේ රුපියලක්වත් මගේ මේ සල්ලි නෑ. මේ සියලුම මුදල් ලෝකවාසී ජනතාව දුන්නේ. ඒ මිනිසුන්ටත් පින් සිද්ධ වෙන්න මේවා හදන්න උදව් කරපු අයටත් පින් සිද්ධ වෙන්න මම මේ තීරණය ගත්තා. අපි ආමුදුරු වුණාම අත්හරින්න. හරි ගොඩ ගහගෙන මම කවදාවත් BA ඉන්නලා නැහැ. මට මේ මිනිස්සු හදලා තිබ්බට මේ කාමරේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. ඔහු පැනලා මම මරන්න හැදී මේ කාමරේ ඉන්නකොට. ඉතින් මම සියලුම ටයිල් කරලා තියෙන්නේ. මේ කාමරේ ඉන්න පුළුවන් 3 දෙනෙකුට විතර. මේ කාමරේ 3 දෙනෙකුට විතර ඉන්න පුළුවන්. මේ කාමරේ 3 දෙනෙකුට ඔක්කොම ටයිල් කරලා කොමඩ් තියෙනවා. හරි. ඉතින් ආමුදුරට තණ්හාවෙන් ගොඩ ගහගෙන ඉන්නවනේ අපි එහෙම නැහැ. මේ කාමරේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. টয়ලට් කොමඩ් කරලා টয়ලට් දෙකක් තියෙනවා. කොමඩ් තියෙන බොහොම අංග සම්පූර්ණ টয়ලට් දෙකක් තියෙනවා. ඒ වගේම උයා පියාගෙන කන්න පුළුවන් මෙතන කුස්සියක් තියෙනවා. මේ ගෑස් ලිපේ ඉඳලා තියෙනවා. රයිස් කුකර් තියෙනවා. මෙතන කාමර 3ක් තියෙනවා. මේ මුල් ආවාසයේ කාමර 3ක් තියෙනවා. ඒකේ 7 දෙනෙකුට ඉන්න පුළුවන්. මෙතන කාමර 3ක් තියෙනවා. මේකේ දෙන්න ගන්න 6 දෙනෙකුට ඉන්න පුළුවන්. මේකේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. මේකේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. මේකේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. 6 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ වගේ ශාලා මේ වගේ ධර්මශාලාවක් අනුරාධපුරේ නේ. ඉතින් ඕන තරම් සෙනඟ. අනේ බස් 4කට 5කට එක දවසක නතර වෙලා යන්න පුළුවන්. බය නැතුව මේ හැබැයි ඉතින් අපිට ලොකු ජන පහසුකම් නැහැ. අනුරාධපුරේ ගව් තියෙන ඕන තරම් ළඟට ගිහලා පොඩ්ඩක් නාලා ආවනම් උයාගෙන පියාගෙන කාලා නතර වෙලා ඉතින් ලොකු වෙනදම් ප්‍රමාණයක් නැහැ. මොනවාරි කාපට් එකක් හරි මොනවාරි අරන් ආවම මේ බිම එලාගෙන ඉඳාගෙන යන්න පුළුවන්. මටත් පිනක් නේ. ඉතින් අපි සතුටින් බාර ගන්න වදයක් කියලා කන්දරයක් කියලා හිතන්නේ නැහැ. මොකද අපිටත් පිනක්. ඒ නිසා මම තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා ලංකාවේ ඕනම තැනක ඉඳලා එන්න ශ්‍රාවස්තිපුර අපේ පන්සලට දේවරම් මෙරට ඇවිල්ලා මෙතන නතර වෙලා අනුරාධපුර අටමස්ථානයේ වන්දනා කරගෙන යන්න.